වෙනිසරේ මගේ ජීවිතයේ මේ වගේ මාධ්‍යයක් අමතන්නේ මගේ නම උපුල් ඉලංගම්ගේ මම ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ඉන්නේ මම ආමි එකේ KDA5 ඉන්ටේක් එකේ ඔෆිසර් කෙනෙක් මම ආමි එකෙන් යනකොට කැප්ටන් මම සිංහ රෙජිමෙන්තුවේ හිටියේ මම 1994 තමයි ඇමරිකාවේ ඔක්ලහෝමා වලට ගියේ මම අද මෙතන ඉන්නේ කරුණු දෙකක් හින්දා. පළවෙනි කරුණ මට කියන්න ඕනේ මගේ නම මේ පහුගිය දවස්වල මීඩියා එකේ ඉන්ටර්නෙට් එකේ ඇවිල්ලා තියෙනවා. ඒ එන්න හේතුව ඔයගොල්ලන් ගොඩක් දන්න මේ ජෙනරල් සරත් ෆොන්සේකාගේ හයිකෝප් කියන ආයතනයේ අවිගනුදෙනු සම්බන්ධවයි. දෙවෙනි එක මට රටදෑ වෙනුවෙන් කියන්න ඕනේ මම දන්නවා මේ සරත් ෆොන්සේකා කියන ජෙනරල් තුමා අවුරුදු 35ක් මාව පොඩි කාලේ සරත් අයියා කියලා මම කියන්නේ මම මෙතන ඉඳන් සරත් අයියා කිව්වොත් ඒ කියන්නේ ජෙනරල් ෆොන්සේකා ගැන මම මාව කරේ තියන් ගිහිල්ලා තියෙනවා අම්පාරේ කොණ්ඩුවටුවානේ කැම්ප් එකේ මගේ තාත්තලා අම්මලා අම්පාරේ ඉන්නේ මේ ඉලංගම්ගේ කිව්වොත් ඔක්කොමලා දන්නවා මම සරත් අයියාව දන්නේ අම්පාරේ ඉන්න කාලේ ඉඳන් අද වෙනකම් එතකොට මේ සරත් අයියාගේ 1999 සරත් අයියා කතා කරා මගේ තාත්තට අම්පාරේ ඉන්න මගේ තාත්තා නැති වෙලා තියෙන්නේ දැන් තාත්තට කතා කරලා කිව්වා උපුල්ට කියන්න ඉන්න තැනකින් මට කෝල් එකක් දෙන්න කියලා මං කතා කරනකොට සරත් අයියා හිටියේ සමිට් ෆ්ලැට්ස් වල කතා කරාම සරත් අයියා මට කිව්වා උපුල් මගේ දුව ඇවිල්ලා තියෙනවා ඇමරිකාවේ වොෂින්ටන් වල මගේ අක්කගේ ගෙදර මිසිස් මෙන්ඩිස්ගේ ගෙදර ඉගෙන ගන්න ආවේ එතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා දැන් දුව පිට ගෙදරක නැවතිලා ඉන්නේ ඔයාට පුළුවන්ද දුවව ඔයා ඉන්න තැනකට ගෙන්න ගන්න කියලා ඉතින් මම ඔක්කොම මං ඊට පස්සෙන්දම ගිහිල්ලා මං කිව්වා හරි සරත් අයියා මං එක කරන්නම් කියලා එතකොට සරත් අයියාත් ওই දුවට කියලා තියෙනවා ඔය උපුල් අයියා ඉන්න තැනකට ගෙන්න ගන්න කිව්වොත් උපුල් අයියාවක කරනවා කියලා ඊට පස්සේ මම කරේ ගිහිල්ලා ඔක්ලහෝමා වල මෙයාට එහෙ තියෙන I-20 කියලා ෆෝම් එකක්. ඒ කියන්නේ වොෂින්ටන් වල ඉඳන් මේගොල්ලන්ට මාරු වෙන්න ඔක්ලහෝමා වලට. මම ওই ෆෝම් එක හදලා එතකොට කිව්වා පොඩි දුවවත් අරන් එනවා කියලා. පොඩි දුව කියන්නේ අපල්නා ෆොන්සේකා. අපි කියන්නේ යාට ජම්පි කියලා. එයාවත් අරන් එනවා කිව්වා ඔක්ලහෝමා වලට. ඒකත් එයාටත් හයි ස්කූල් එකට යන්න මම I-20 ෆෝම්ස් හදලා සරත් අයියටයි අනෝමක්කටයි ඕන ඩොකියුමන්ට්ස් උත් හදලා මම මේගොල්ලන්ට ඇරියා. එතකොට 2000 දෙසැම්බර් වල මේගොල්ලන් ආවා ඔක්ලහෝමා වලට. මේවා උනේ 2000 දෙසැම්බර් වල. ඊට පස්සේ සරත් අයියා එනකොට මට අද වගේ මතකයි. හොඳටම ස්නෝ කරලා අඩි එකමාරක් විතර ඔක්ලහෝමා වල මං ගිහිල්ලා තව යාළුවෝ දෙන්නෙකුයි මගේ වයිෆුයි එක්ක ගිහිල්ලා සරත් අයියායි ෆැමිලි එකම එයාපෝට් එකෙන් අරගෙන මං ගෙදරට ගෙනිච්චා. ගෙනියනකොට මේගොල්ලන්ට කිසිම දෙයක් කරන්න තිබ්බේ නැහැ. මේගොල්ලන්ට තිබ්බේ ගෙදර නිදාගන්න. ඒ ඔක්කොම මම හදලා තිබ්බේ. ගියාලා අරගෙන ඇඳන් ටීවී කොට්ට මෙට්ට ඔක්කොම අරගෙන මේගොල්ලන්ට ඇවිල්ලා කාලා බුදියන්න විතරයි තිබ්බේ. ඊට පස්සේ ඉඳන් මම එතකොට හෝටල් එකක නැවතිලා ඊට පස්සේ ඉඳන් මම මේගොල්ලන්ට උදව් කරා ඉස්කෝල වලට රෙජිස්ටර් වෙන්න බැංක් accountස් අරින්න ඔය ඔක්කොම මම තමයි සරත් අයියාවයි අනෝමක්කවයි ඔය පවුලම අරගෙන ගියේ හැමතැනම ඔය ටික කරන්න. එතකොට ඒව ඔක්කොම ඉවර වෙලා එතකොට සරත් අයියා එතනින් ගියා වැඩි කල් හිටියේ නෑ. සරත් අයියා ගියා එහෙම්ම ලන්ඩන් වලට ස්ටාෆ් කොලෙජ් කෝස් එක කරන්න. එතකොට ඇමරිකාවේ ඔක්ලහෝමා වල එඩ්මන්ඩ් කියන නගරයේ තමයි මේ අප්සරා ෆොන්සේකා අනෝමා අක්කා ජම්පි ඒ කියන්නේ ජම්පි කියන්නේ අපල්නා ෆොන්සේකා ඔය තුන් දෙනා නැවතිලා හිටියේ ඒ ගෙවල් අපාර්ට්මන්ට් එක. මම හිටියේ ඇතම්ම 55ක් විතර දුර. 55ක් 60ක් විතර ස්ටිල් වෝටර් කියලා තව නගරයක. මම එතන ඉඳගෙන හැමදාම සතියකට 3 පාරක් එනවා මේගොල්ලන්ගේ මාකටිං කරන්න. එක්ක යන්න මේගොල්ලන් එළියට බඩු අරන් යන්න. ඊට පස්සේ මම ඩිනර් එකක් ගිහිල්ලා දාලා මම මහරය තමයි ගෙදර යන්නේ. මම අඩු ගානෙත් සතියට 3 පාරක් එනවා. නැත්තම් ඒගොල්ලන් කෝල් කරපු ඕනම වෙලාවක මම එනවා එලවගෙන මේගොල්ලන් අරන් යන්න. මේගොල්ලන්ගේ වැඩ කරලා දෙන්න. ඒකම මම ඒගොල්ලන්ට සෑහෙන්න ෆයිනෑන්ෂියලුත් ඒ වගේම මම සෑහෙන්න ඒගොල්ලන්ට උදව් කරලා තියෙනවා. මේ පවුලේ හැම දෙනාටම.
ඊට පස්සේ අනෝමක්කට ඒගොල්ලන්ට මේගොල්ලන්ට වාහනයක්වත් තිබ්බේ නැහැ. ඒ දවස්වල අනෝමක්ක වාහනේ ගත්ත කාලේ මම වාහනේ අනෝමක්කට වාහනේ එලවන්නේ ඉගෙනුවේ මම. මට අද වගේ මතකයි. මං දවසක් වාහනේ අනෝමක්ක එලවගෙන යනකොට මං කිව්වා වමට හරවන්න කියලා. අනෝමක්ක දකුණට ඇරෙව්වා. හරිද? දැන් වගේම තමයි ඒ දවස්වලත්. හරිද? එතකොට 2001 සමර් වැකේෂන් එකේ මෙයා ගියා මේ පවුලම ගියා එංගලන්තේ. එතකොට සරත් අයියා හිටියේ එංගලන්තේ. එංගලන්තේ ගිහිල්ලා එනකොට තමයි ওই දනුන්න තිලකරත්න කියන ඔය අවුරුදු 30 පොඩි බෑනව මේ බෑන ආවේ ඔක්ලහෝමා වලට. හරිද? මට සරත් අයියා තමයි ওই දනුන්න තිලකරත්න කියන එක්කෙනාම අඳුන්නලා දුන්නේ. අඳුන්නලා දුන්නේ මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. මං ගාව මේ පින්තූර තියෙනවා. මේගොල්ලන් ඇවිල්ලා මේ පළවෙනි දවස්වල මේ ඉන්නේ ජෙනරල් ෆොන්සේකයි දනුන්න තිලකරත්නයි ඇවිල්ලා අපේ ගෙදර මේ ඇවිල්ලා මේ බොන තැනක පින්තූරයක් මේ. හරිද? මං ගාව මේ පින්තූර ගොඩක් තියෙනවා. මට ඔක්කොම පින්තූර ඉදිරිපත් කරන්න පුළුවන්. මේකේ ඉන්නේ මේ මම. හරිද? ඒ වගේ මම මේවා ඔක්කොම ඉදිරිපත් කරනවා ඔබතුමාලට. එතෙන්දී අපි අතර ගොඩාක් ලොකු සම්බන්ධතාවයක් තිබ්බා මේ ෆැමිලි එක. එතකොට ඔය අනෝමක්කගේ සරත් අයියාගේ ග්‍රීන් කාඩ් එකටත් මම තමයි උදව් කරේ. සරත් අයියා ඒ දවස්වල ඉඳන් කියනවා එයාට කොහොමවත් සමහර වෙලාවට ලංකාවේ ඉන්න හම්බෙන එකක් නැහැ කියලා. හරිද? ඒකින්ද තමයි ඔය ග්‍රීන් කාඩ් එක ඔය ඇප්ලයි කරලා ඒවටත් මම උදව් කරා. ඊට පස්සේ මට හොඳට මතකයි ඔය සරත් අයියා නිවාඩුවට එනවා ඔක්ලහෝමා වල. ඔය එන හැම සැරේකම මම තමයි යන්නේ සරත් අයියාව එයාපෝට් එකට ගන්න. මම තමයි එතනින් අරන් යන්නේ. යනකොට සරත් අයියා ගියා ওই දවස්වල රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අගමැති හිටියේ. සරත් අයියා ගියා ගෝඨාභය මැතිතුමාව හම්බෙන්න කැලිෆෝනියා වලට. එතකොට මට මතකයි සරත් අයියා ඔය රනිල් මැතිතුමාට කතා කරනවා ෆෝන් එකේ. ඒකම කිව්වා ගෝඨාභය මැතිතුමාගේ කනෙක්ෂන් එකක් තිබ්බා. ඒගොල්ලන් යාළුවෝ ගිහිල්ලා කැලිෆෝනියා වල එයාගේ ගෙදර එහෙම ඉඳලා ආවා එකපාරක්. මටත් අඬ ගැහුවා යන්න මම ගියේ නෑ. එතකොට මේ දවස්වල මෙයා කතා කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් සෙල්ෆෝන් එකේ කෝල් කරනවා ඒ වගේ. 2002 ජූනි 30 වෙනිදා සරත් අයියා මට උදව් කරා මේකෙන් අයින් වෙන්න. එක හේතුවක් තමයි ඇත්තටම මම තමයි මේ පවුල බලාගත්තේ ඔක්ලහෝමා වල ඉඳගෙන. ඔක්ලහෝමා වල ඉඳගෙන මම තමයි මේ පවුල බලාගත්තේ. මම අද බය නැතුව කියනවා මෙතන ජනාධිපතිතුමාවත් හරිද මේ කවුරුවත් දන්නේ නැති දේවල් මම දන්නා සරත් අයියා ගැන. හරිද? මට ඒක පැහැදිලිව කියන්න පුළුවන්. ඒක සරත් අයියාත් දන්නවා අනෝමක්කත් දන්නවා. එතකොට මිස්ටර් මහින්ද රාජපක්ෂ ප්‍රෙසිඩන්ට් උනායින් පස්සේ හරිද? මට සරත් අයියා කියලා තිබ්බා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රෙසිඩන්ට් වුණොත් එයා කමාන්ඩර් වෙනවා කියලා. ඒක දැනගෙන හිටියා එයා. මන් දන්නේ කොහොමද කියලා මට කිව්වා කොහෙදී හරි හම්බෙලා මෙහෙම කිව්වා කියලා. හරිද? ඊට පස්සේ මේ දනුන්න තිලකරත්න කියන එක්කෙනා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හම්බෙන්න ගියා කියලා මං කිව්වා නේද? ඒ එන ගමන් තමයි ওই දනුන්න තිලකරත්නත් එක්ක රුවින්ද ගුණරත්න ඔක්ලහෝමා වලට ආවේ. හරිද? දනුන්න තිලකරත්නයි රුවින්ද ගුණරත්නයි. ඇවිල්ලා ඔය දනුන්න තිලකරත්න ඔය කම්පැනි එක ඇරියේ ඔක්ලහෝමා වල හයිකෝප් කියන එක. නේද? මෙහි ඇරියේ කවුද? ලක්ෂ්මන් අබේසේකරයි රැන්ඩි. නේද? ඔය රැන්ඩි කියන එක්කෙනාව තමයි දැන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. මංගාව තියනවා ලියකියවිලි ડોකියුමන්ටරි ප්‍රූෆ්. මට ප්‍රොඩියුස් මං අද ඒවා ඔක්කොම බාර දෙනවා අදාළ ආයතන වලට. ඒවයි තියනවා ඔය රැන්ඩිගේ කවුද දනුනගේ කනෙක්ෂන් එක. හරිද? මේවා ඔක්කොම මේ සරත් අයියා දැනගෙන මේවා උනේ. හරිද? මේවා අනෝමක්ක උදව් කරලා තියෙනවා මේවට. මම ඒවා ඉස්සරහට කියනවා කොහොමද මේගොල්ලන් කරේ කියලා. 2005 සරත් අයියා කමාන්ඩර් වුණාට පස්සේ මම ආවා පෙබරවාරි මාසේ ලංකාවට. ඇවිල්ලා ඉන්නකොට අපි කකා බිබී ඉන්න තැන තමයි දනුන ඇවිල්ලා කිව්වේ මෙහෙම අපි රෙජිස්ටර් කරලා තියෙන කම්පැනි එකක්. එතකොට MOD එකේ රෙජිස්ට්‍රේෂන් එක පහුවෙලා තිබ්බේ. මොකද MOD එකේ රෙජිස්ට්‍රේෂන් එක මං හිතන්නේ ඩිසෙම්බර් වල ඉවර වෙනවා. හරිද?